අද අපි බැංකොක් වල ඉන්න අන්තිම දවස. ඉතින් so we woke up early to go out and enjoy every little moment that we can enjoy in Bangkok, and I didn't want to leave actually. මට එහෙ ඉන්න පුළුවන් නම් තවත් කියලා හිතුණා. ඉතින් අද දැනුත් යන්නේ මේ අංකල් එක්ක තමයි. ඉතින් අපිට ඒක මම කලින් කිව්වා වගේ කලින් වීඩියෝ එකකලම බැලුවේ නැත්තම් ඒ ඇපාර්ට්මන්ට් එකෙන් අපිට මේකේ ෆ්‍රී යන්න පුළුවන්. හැබැයි මහ පාරවල් වල යන්න බෑ යක්කට. ඉතින් අතුල් පාරවල් වලින් අපිව টොප්ස් එක ගාවට පොඩ්ඩක් බැස්සුවා. බැහැලා එතනින් අපි පොඩ්ඩක් ඇවිදගෙන ගියා. ඉතින් උදේ පාන්දරම අපි පොඩි වෝක් එකක් දැම්මා. දැන් අද උදේට ආවා මෙතන টොප්ස් කියන තැනට. අද අපේ ලාස්ට් බ්‍රන්ච් එක තමයි මෙතනින් ගන්න හදන්නේ. මේක සුපර් මාකට් එකකුත් තියෙනවා, ඒ වගේම ෆුඩ් කෝට් එකකුත් තියෙනවා. කියන්නේ එතන. දැන් ඇවිල්ලා තියෙන්නේ බේකරි එක පැත්තට. ඊටට බන්ස් ගත්තා, ඒත් එක්කම අක්කිට ගත්තා උනාදෝ නූඩල්ස් එකක්. තේරෙන්නේ නැහැ මෙතන නම් ඉංග්‍රීසි වලින් දාලා නැහැ මුකුත්. මෙතන එක තැනක තියෙනවා ඉංග්‍රීසි වලින් දාලා. මෙතන විතරයි, අනිත් තැන් වල නම් ඉංග්‍රීසි වලින් දාලා නැහැ. ඉතින් අපිට තේරෙන්නේ නැහැ මොනවද ඒගොල්ලන්ගේ මෙනු එකේ තියෙන්නේ කියලා. How is it? Good? Sure. Ati, how is your cupcake? It's good? It's soft and yummy, no? She's enjoying her cupcake. පාට බිත්තර ලෝකයක්. ඉතින් මේ බිත්තර ටික එක එක පාට වලින් ඒ වගේම එක එක නම් වලින් තමයි තිබ්බේ. මේකට නම් අතිනා ගොඩාක් බය වුණා. එයා ඒක ළඟටවත් දෙනවට කැමති වුණේ නැහැ. ඉතින් ඒක ඔක්කොම බලන ගමන් අපි ලාස්ට් මිනිට් shopping ටිකක් කරා. ඉතුරු වෙලා තිබ්බ සල්ලි ටිකත් කොහොම හරි ඉවර කරගෙන වෙනවා කියලා හිතුවා. ඉතින් ඔන්න ඔහොම තමයි ඉතින් ලාස්ට් මිනිට් shopping ටිකත් අපි කරේ. අන්තිම shopping ටිකත් ඉවරයි. ඔන්න දැන් අපි ආයෙත් ඇපාර්ට්මන්ට් එකට ආවා. යන ගමන් ඉන්නේ, ඇතුළට යන ගමන් ඉන්නේ. දැන් නම් හොඳටම මහන්සි. අපිට 12ට තමයි චෙක් අවුට් එක තිබ්බේ. හැබැයි ඒගොල්ලන් 3 වෙනකන් දුන්නා. මොකද ඒගොල්ලන්ගේ ගෙස්ට් ඊළඟට ඉන්න ගෙස්ට්ලා එන්න පරක්කු වෙනවා කියලා. ඒක නිසා අපිට 3 වෙනකන් ඉන්න දුන්නා. දැන් මම හිතන්නේ වෙලාව 2ට විතර ඇති. ඒක තමයි අපේ ඇපාර්ට්මන්ට් එකේ outside එක. මේ තියෙන laundry එක එකට නම් pay කරන්න ඕනේ. pay කරන්න තමයි. මේකේ washing machine එකක් නැහැ. ඉතින් ඔතනට pay කරලා තමයි laundry එක කරගන්න පුළුවන්. So this is their service. You can get it from them. plane එකක් යනවා. So එහෙම තමයි ඒගොල්ලන්ගේ entrance එක තියෙන්නේ.
පිගෝ මේ හවස මගේ එකේ නගර කරලා. මොකද්ද? මොකද්ද? Not same, different. Thank you. අපි දැන් චෙක් අවුට් වෙලා ඉන්නේ ඇපාර්ට්මන්ට් එකෙන්. චෙක් අවුට් වෙලා දැන් පොඩ්ඩක් වෙලාව තියෙනවා අපිට. අපේ ෆ්ලයිට් එක තියෙන්නේ රෑ 8ට. ඉතින් 4ට විතර තමයි එයාපෝට් එකට යන්න තියෙන්නේ. දැන් 3:20යි. එයා 4ට තමයි අපි මෙහෙන් පිටත් වෙන්න ඕනේ. අපි හිතුවා පොඩ්ඩක් 7-Eleven එකට ගිහිල්ලා 7-Eleven එකට ගිහිල්ලා to get something to eat or a snack or something, and then have a, not things actually, few stuff to buy. Just sit around, maybe have an ice cream. I don't know. 7-Eleven is just walking distance. Can you see the wind? Sulka. Wind එකක් තියෙන්නේ. දැන් යන්නයි හදන්නේ. Our Bangkok tour is over and we are going back to Sri Lanka. ඔන්න අපි අපේ ගමනේ අන්තිම ටිකට ඇවිල්ලා තියෙන්නේ. So because we had a lot of baggages, we had to book a van. So this is how the van looks. The seats are so comfortable, like you can adjust the seats. I'll show you. පොඩි කාලක් තියෙනවා ඒකෙන් චායක අපිට පස්සට ඉස්සරහට කරන්න පුළුවන්. මම අපිට දාලා තියෙනවා. ඒකෙන් අපිට රික්ලයින් කරන්න පුළුවන්. ඕන ප්‍රමාණයට. This is how it looks. අපි චෙකින් වෙලා ඊට පස්සේ අරුන් ඩියුටි ෆ්‍රී එකට ගියා. ඒ අතරේ මායි අක්කි තැනක් හොය හිටියේ අපිට මොන හරි කන්න. මොකද ඒ වෙද්දී අපිට ආයෙ පොඩ්ඩක් බඩගිනි වෙලා. අපි අන්තිම පාට ආවා මැක්ඩොනල්ඩ්ස් එකට කෑම කන්න. අපිට ලංකාවේ මැක්ඩොනල්ඩ්ස් හම්බෙන්නේ නැහනේ. අපි හිතුවා යාපෝට් එකේදී මැක්ඩොනල්ඩ්ස් එක දැක්ක ගමන් මං කිව්වා මට මෙතනින් කන්න ඕනේ කියලා. ඉතින් we are going to have our dinner here. ප්ලේන් එකේ කෑම තියෙනවා. ඒකකින් රහ කොහොම වෙයිද දන්නේ නැහැ. So I thought I will have my dinner here. I was craving for McDonald's. ඔන්න ඇවිල්ලා තියෙනවා මගේ McDonald's එක. ඉතින් අපි දැන් කන්නයි යන්නේ.
බැංකොක් වලට එනකොට අපිට දිනවල ප්ලේන් එක හරියටම පෙන්වන්න බැරි වුණා. ඉතින් මේ පාර she got the chance of having a close look at the plane. ඉතින් යාට හරියට happy ඒ වගේම excited. මොකද එයා ගොඩක් planes දැක්කා එදා. ලංකාවට එනකොට ඉතින් ගොඩක් පුදාගත්තේ නැහැ. මොකද අපි ආව හවස නිකලේව අපි ආර ප්ලේන් එක පෙන්වන්න ඕනෙත් හින්දා ඉතින් ලංකාවට එනකම් ඉංග්‍රීසි යන දාගත්තේ නැහැ. තමයි ශ්‍රී ලංකාවේ බඩ පිට බඩ අපේ මේ ප්‍රශ්න තමයි ආවේ. We landed Sri Lanka. Our feeling එක හරිම comfortable feeling එකක් කරා. ගෙදර ආවා නේද කියලා වගේ දැනුණා. But at the same time, I keep thinking like, how fast did the days go? Just 10 days went so fast. But it was a beautiful day. Vacation, and I'm really happy that we got to spend time together as a family. In May, trip එක හරිම special මොකද දිනගේ යන්නේ first time travel එක නිසා ඉතින් ඒක අපිට හොඳ මතකයක් වෙයි. ඉතින් මේ vlog එක බලපු ඔයගලන් හැමෝටම ස්තුතියි මේ vlog series එකම බලපු ඔයගලන්ට. ඉතින් අපිත් එක්ක enjoy කියලා හිතනවා. එහෙනම් අපි තවත් ලස්සන vlog එකකින් හම්බෙමු.